ජහුට කතාවේ මගේ නිරීක්ෂණය ඉතාමත් ඇත්තටම කතා වෙන චරිත අතර පවතින මේ සැඟවුණු සම්බන්ධතා සහ මිත්‍රත්වයන් වටා ගෙතෙන කුතුහලය දිනෙන් දින වැඩි වෙනවා කියලයි මම ඔයාට කියන්නේ. විශේෂයෙන් මම සඳහන් කරන කැම්පස් මිතුරියක් හෝ හොඳම මිතුරිය ලෙස සැලකෙන චරිතයක් ගැන කතා කරන විට එහි ඇතිවිය හැකි යම් යම් පෙරලි ගැන මෙසේ අපිට කතා කරන්න පුළුවන්. බොහෝ විට මෙවැනි කතාවලදී හොඳම මිතුරියගේ චරිතයේ පිටපස් සැඟවුණු ආදරයක් තිබීම සාමාන්‍ය දෙයක්. නඩුවෙන් පසුව පසුගිය කාලයේ සිදුවීම් හරහා ඇය දක්වන ප්‍රතිචාර වලින් පැහැදිලි වන්නේ ඇත්තටම කියනවා නම් ඇය විශ්ව කෙරෙහි දක්වා තියෙන ආදරය ගැන. ඇත්තටම ඒ කෙනා ගොඩාක් වෙලාවට විශ්වට කැමති නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට විශ්ව ඒ කෙනාට කැමැත්තක් දක්වන නිසා තමයි ගොඩාක් වෙලාවට මේ වෙලාවේදී සමාධිව අතාරින්න සමාධිව ඈඩ් කරන්න කටයුතු කරගෙන ගියේ කියන කතාව ගැන. අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන විතරයි මම මේ මොහොතේදී ඔයත් එක්ක කතා කරන්න ඕනේ. ඇත්තටම කියනවා නම් සමාධි සහ හංසය අතර සම්බන්ධයක් තියෙනවා කියලා බොරුවට උලුප්පා දාන්න කටයුතු කරන්නේ වෙන හේතුවක් හින්දා නෙමෙයි කියන කතාව අපි කියන්න ඕනේ. ඇත්තටම එයාට වෙන කෙනෙක් විවාහ කරගන්න, ඒ වගේම සමාධිගේ තාත්තගේ දේපල සියල්ල අයිති කරගන්න මේ සියලු දේවල් අරමුණු තියාගෙන ඉඳලා තියෙනවා කියන කතාව ගැන අපි අද වීඩියෝ එක හරහා කතා කරන්න ඉඩක් වෙන් කරගත යුතුමයි.